ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ කොන්දේ වේදනාව ගැන. මං හිතන්නේ ජීවිතේ එක් දවසක් හරි මේ කොන්දේ වේදනාව ගැන අත්දැකීමක් නොලබපු කෙනෙක් හොයාගන්න බැරුව ඇති. මම හිතන්නේ හැමෝටම මේක වැදගත් වේවි. කොන්දේ අමාරුව ගැන. මේකට එන හේතුත් මේකේ රෝග ලක්ෂණ මේකට කරන්න ඕන ප්‍රතිකාරත් මම වීඩියෝ එකේ කියනවා. ඒ නිසා මුළු වීඩියෝ එක පුරාම රැඳී සිටින්න. මගේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා නැති අය දැම්මම සබස්ක්‍රයිබ් කරන්න. මං වැදගත් වීඩියෝ ඉදිරියටත් තවත් දානවා. ඒ නිසා ඒව ගැන උනන්දු වෙන්න බලන්න. ඉතින් මොකද්ද මේ කොන්ද වේදනාව කියන්නේ? අපි සාමාන්‍ය අපි මේ කෂේරුව ඍජුව තියන් ඉන්න තමයි අපි පරිණාම වෙලා තියෙන්නේ. අනිත් සත්තු වගේ නෙමෙයි පොළොවට ඍජුව මේ කෂේරුව තියන් ඉන්නේ. ගුරුත්වාකර්ෂණයට එරෙහිව මේ දරාගෙන ඉන්නවා. ඉතින් මේ කොන්ද වේදනාවට හේතු ගොඩාක් තියෙනවා. මේ කෂේරුව ඍජුව තියන් ඉන්න ඕන කෂේරුව වැරදි ඉරියව්වට ඒ කියන්නේ නැවිලා වැඩ කරොත් අපේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන ටිකක් උඩ. එතකොට අපි හරියට ඒ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඒ බර වැටෙන රේඛාව නැත්නම් අපි ඒකට කියනවා line of gravity කියලා. ඒක හරියට අක්ෂය දිගේ පාදවලට බර වැටෙන විදිහට අපි සිටගෙන සිටියොත් පාඩි වෙලා සිටියොත් නිවැරදි ඉරියව්ව විදිහට අපි ගණන් ගන්නවා. අපි හුඟක් වෙලාවට අපිට එන කොන්දේ අමාරු වල හේතු වලින් 90ක් විතර අපි දකිනවා මේ වැරදි ඉරියව් නිසායි කොන්දේ අමාරු වෙන්නේ. අපි බර උස්සන හැටි, පුටුවක වාඩි වෙලා ඉන්න හැටි, නිදා ගන්න හැටි, ගෙදර කුස්සියේ වැඩ කරන හැටි, ඒ නිසා නොයෙකුත් කාර්යයන් කිරීමේදී මේ ඉරියව් ගැන සැලකිලිමත් නැති නිසා ඇතිවන පේශිවල ඇතිවන විඩාවට පත් වෙලා එන රෝග තත්ත්ව තමයි වැඩිපුර දකින්නේ. කොන්දේ අමාරු තව ගොඩාක් හේතු තියෙනවා. ඒ කියන්නේ සුෂුම්නාවේ ඇතිවෙන විස බීජ නිසා ඔය TB කියන ක්ෂය රෝග කියලා විස බීජ යොත් එන්න පුළුවන්. ඒ වගේම අපේ කෂේරුවේ ඇතිවෙන අර්බුද ಜಾති, ඒ කියන්නේ ටියුමර්ස් ಜಾති, ඒ වගේ දේවල් වලට එන්න පුළුවන්. ඒ වගේ අන්තර් කෂේරුක මණ්ඩලවල ජෙලටින් අඩු වෙලා දි รา පත් වීමෙන් ඇතිවෙන රෝග තත්ත්ව වයසට යාමත් එක්කත් ඔය ජෙලටින් අඩු වෙලා එහෙම වෙනවා. ඒ වගේම ස්කෝලියෝසිස්, කයිෆෝසිස්, ලෝඩෝසිස් වගේ කොන්දේට පෙළේ ඇතිවෙන වක්‍රතා, විකෘතිතා නිසා ඇතිවෙනවා මාංශ පේශි වල අසමතුලිතතාවයක් ඇවිල්ලා ඇතිවෙන ඒවා තියෙනවා. ඒ වගේම වකුගඩු, මුත්‍රාශය, ඒ වගේ ශරීරය ඇතුළේ තියෙන අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ඇතිවෙන නොයෙකුත් දෝෂ නිසා ඇතිවෙන රිෆර්ඩ් පේන් නැත්නම් පරිවහණය වෙන වේදනාවක් විදිහට මේ කොන්දේ අමාරු ඇති වෙනවා. ඒ නිසා අපි අද මේ වීඩියෝ එකේ මොකද මේක ලොකු කොන්දේ අමාරුවට ලොකු හේතු ගොඩක් තියෙන නිසා අද වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා මේ ඉරියව් නිසා වැරදි ඉරියව් නිසා ඇතිවෙන කොන්දේ අමාරුව ගැන කතා කරන්න. ඒ විශේෂයෙන් මම අර පෙර සඳහන් කරා වගේ අපි වැඩ කරද්දී හරියටම මේ හරියට කය පවත්වා ගත්තොත් ශරීරය අනුතුරුදායකට පත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි පොත්තක් බලන කෙනෙක් අපි බෙල්ල නවාගෙන වැඩ කරද්දිත් කෂේරුව නැවෙනකොට බෙල්ල රිදිල්ලත් අත දිගට එනවා. ඒ වගේ මේ වගේම දැන් අපි මල් පෝච්චියක් ඔසවන කෙනෙක් කොන්ද නවලා ඒ ඔසවන්න ගියොත් පේශිය ඇදීමට ලක් වෙලා ඒ මේ කොන්ද හරිය පේශිය රිදෙන්න ගන්නවා. ඒ වගේම යම් හේකින් ස්නායුවක් අපි හුඟක් වෙලාට සයිටිකා කියලා කියනවා. ඒ කෂේරුවෙන් ඉවතට පැන නගින ඒ සුෂුම්නා ස්නායු ඇදීමට ලක් වෙලා කකුල දිගේ කැක්කුම වේදනාව යන්න පුළුවන්. ඒ කරන්ට් යනවා වගේ යනවා. තව දුරටත් හිරිවැටීම් ඇති වෙන්න පුළුවන්. පේශිවල බර ගතියක් දැනෙනවා. කකුල බරයි වගේ දැනෙනවා. පේශි දුර්වල වීමක් පවා තැනකට යන්න පුළුවන්. කොන්දේ වේදනාවට අමතරව. ඉතින් අපි මේක නිවැරදි ඉරියව් පුරුදු පුහුණු වුණොත් අපිට මේ කොන්දේ අමාරු වළක්වා ගන්න පුළුවන් මේ ඉරියව් ආශ්‍රිත වෙන ඒවා. දරුවෙක් වඩා ගන්න ගියත් කකුල් දෙකෙන් ඒ කියන්නේ දන හිස් වලින් නැවිලා කොන්ද ඍජුව තියා ඒ වඩා ගන්න දරුවා ඇඟ දෙසට අරගෙන නැගිටින්න ඕන. මල් පොච්චයක් එසෙව්වත් ඒ වගේ. කුස්සියේ දැන් පැන්ට්‍රි කබඩ් වල වැඩ කරත් කොන්ද රිජුව තියා ගන්න ඕන නැවෙන්නේ නැති වෙන්න. එතකොට අපිට මේ වගේ රිදුම් දෙනවා නම් තවදුරටත් මම මේ ඉරියව් නවත්ත ගන්න කිව්වේ තව ඕල්රෙඩි තවම දුරටත් මේක තියෙනවා නම් භෞතික චිකිත්සක ප්‍රතිකාර වලට යොමු වෙන්න වෛද්‍යවරයෙකු හරහා. හුඟක් වෙලාවට භෞතික චිකිත්සකවරු ඇගීමට ලක් කරලා කළ යුතු භෞතික චිකිත්සක ප්‍රතිකාර තීරණය කරනවා. හුඟක් වෙලාවට අදෝ රක්ත කිරණ තාප ප්‍රතිකාර වලින් මේක සුව කරන්න පුළුවන්. ඒ වගේම transcutaneous electrical nerve stimulation කියලා පොඩි විද්‍යුත් උත්තේජන ලබා දෙමින් ස්නායු වලට ඒ විද්‍යුත් ආවේග දෙමින් ඒ වේදනාව අඩු කරන්න ක්‍රම තියෙනවා. ඒ වගේම ලොකු තාප ප්‍රතිකාර ෂෝට් වේව් ඩයතොමි කියලා තවත් තාප ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම අපි ස්ථಿತಿ ව්‍යායාම කියලා ස්ටැටික් එක්සර්සයිසස් වගේක් කරනවා. ඒ කොන්ද ආශ්‍රිතව පේශි ශක්තිමත් කරන්න. කෂේරුකා නියමිත ස්ථානයට පවත්වා ගන්න. එතකොට අර අන්තර් කෂේරුක මඩල වලට ඉඩ සකස් වෙලා ශරීරයේ තියෙන ජලය උරාගෙන
ඒවා නැවත සකස් වෙනවා රීෆ්‍රෙෂ් වෙනවා. ඉතින් හොඳට නිදාගන්න ඇඳ හදාගන්න ඕන කුෂන් මෙට්‍රසස් වල ස්ප්‍රීට් මෙට්‍රසස් වල නැතුව ලෙවල් පෘෂ්ඨ එක තද නෙපෙට් එක නිදාගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. එතකොට ශක්තිමත් කොන්ද ශක්තිමත් කරන පේශෙත් එතකොට වැරදි ඉරියව් නවත්තලා නිවැරදි ඉරියව් පුරුදු පුහුණු වෙන්න ඕන මේ කොන්ද අමාරුව නවත්වා ගන්න. ඉතින් මම තව දවසකට මේ කොන්ද අමාරු ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොන්ද අමාරු වලට එන අනිත් හේතුත් එක්ක ඒවට කරන ප්‍රතිකාරات වෙනස්. අපි තව දවසක හමු වෙමු. එතෙක් ඔබට සෝදායක දවසක් ප්‍රාර්ථනා කරනවා.